මම ලස්සි තමයි. මම අද ඔයාලට මගේ වීඩියෝ එකෙන් ගේන්නේ අරන් ගහ මොන වගේද මේ ඒකේ මේ මලක් පිපිලා තියෙනවා මේ මල පිපිච්ච එක ගැන සහ මේ ගහේ අලේ මොන වගේද මේ කියලා මේ විස්තරයක් තමයි මගේ වීඩියෝ එකෙන් ගේන්නේ. මේ අරන් ගස්වල අල මේ ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා. ඒව ගැන නම් මම වැඩි විස්තර දන්නේ නැහැ. ඒව ගැන මේ වීඩියෝ කරන්න යන්නේ නැහැ. මට ඕන වෙලා තියෙන්නේ මම දන්න ගස් වලට මේ මොන වගේද කියලා හඳුන්වලා දෙන්න. ගහ මොන වගේද ගහේ මේ මොන පාටද මේ ඒ විස්තර තමයි මගේ වීඩියෝ වලින් හඳුන්වලා දෙන්නේ. මට මේ මම අද දැක්ක මේ අරන් ගහේ මල පිපිලා තියෙනවා. ඒ මල පිපිච්ච එක ගැන තමයි මේ ඒක ගැනයි ගහ මොන වගේ ගැනද ගහේ අල මොන වගේද කියලා ගැන තමයි මට වීඩියෝ එකෙන් ගේන්න ඕනේ වෙලා තියෙන්නේ. දැන් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට අරන් ගහේ මල මොන වගේද කියලා. ඔය තියෙන්නේ අරන් ගහේ මේ මල පිපිච්ච එක තියෙන්නේ. මම මේ දැන් මේ හැන්දෑවේ දැකපු ගමන් තමයි වීඩියෝ එක කරේ මේ නැත්නම් මල මේ කියන්න බෑනේ මොකක් මේ මොන වේද කියලා උදේ වෙනකොට ඒක නිසා දැන් මේ කරුවලේ ගේන්නේ වීඩියෝ එක. මේ තියෙන්නේ අරන් ගහේ වීඩියෝ එක. මේට වැඩි හොඳට වීඩියෝ කරන්න බෑ. මගේ ෆෝන් එකේ ඉස්සරහා කැමරකින් තමයි මම වීඩියෝ කරන්නේ. ඔය තියෙන්නේ මල තද දුඹුරු පාටකට උරු වෙන්නේ ලා යන්තිම ටික ඔයාලට පේනෝනේ පාට ලා කොළ පාට වගේ මේ තියෙන්නේ මල මේක සම්පූර්ණව මල තියෙනවා. අද තමයි මම දැක්කේ. මං හිතන්නේ මේ ගස්වල මල් පිපෙන්නේ මේ පෙබරවාරි මාසේ අන්තිම කිට්ටු වෙනකොට තමයි මේ පෙබරවාරි මාස වෙනකොට තමයි පිපෙන්නේ. මේ පෙබරවාරි මාසේ දැන් අන්තිම ටිකේ තමයි මම දැක්කේ. මේ තියෙන්නේ මේ ඔය තියෙන ගහ තියෙන්නේ. මේක මේ ලා දැල්ලන් නිසා තමයි මේ දුඹුරු පාට මේ තියෙන්නේ. මේ කොහොමද අරන් කහ ගස්වල මේ මැද දුඹුරු පාටයි මේ කොලේ මෙච්චර තදට දුඹුරු පාටට තියෙන්නේ මේක තාම ලාගස් මේ ලාගස් කියන්නේ දෙසැම්බර් මාසේ මේ ගස් මැරිලා මේ ආයිමත් ජනවාරි මාසේ හැදුණට පස්සේ දැන් මේ මාස දෙකකට කිට්ටු වෙන්න ඕනේ මේ තියෙන්නේ එහෙම ගහක් තියෙන්නේ මේට මේ ලොකුවට කොලේ මොරච්චි ඒවයි මේ පොඩ්ඩක් පාට වෙනස් වෙනවා මේ තියෙන්නේ පාට වෙනස් කියන්නේ ඒ ධාරයක් තියෙන මැද ධාරි තියෙනවා මේ අර තියෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙච්ච එක තියෙනවා ඉතින් ධාර වෙනස් මැද ධාරයන් ලාවට තියෙනවා අර මේ දලුම ගස් මේ දලුම වල තමයි මේ ධාරේ තදවට පේන්නේ මේ දුඹුරු පාටට ඕක ගැන තමයි මට මේ වීඩියෝ එක ඔයාලට ගේන්න වෙලා තියෙන්නේ ඒ වගේම මේ අරන් කහේ ගහේ අල මොන වගේද කියලා ඔයාලට පෙන්නන්න මෙන්න මේ තියෙන්නේ අල තියෙන්නේ ඔය තියෙන්නේ අල ඒ අරන් කහේ ගහේ අල තියෙන්නේ ඔය ආයුර්වේද බෙහෙත් වලට ගන්නවනේ මේ විස්තරයක් නම් මම හරියට දන්නේ නැහැ මට ඕන වෙලා තියෙන්නේ ඔයාලට ගහ ගැන විස්තරයක් ගේන්න තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ මම දාන වීඩියෝ හොඳයි නම් ලසිත මයිස් YouTube channel එක subscribers කරලා උදව්වක් දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලන්නේ මම දන්න වීඩියෝ ගන්නවල මම දන්න විස්තර තමයි මගේ YouTube එකේ මේ කෙටියෙන් දාන්නේ ආයුර්වේද බෙහෙත් ගස්වල මේ එක මේ ගස් වර්ගවල මේ දන්න දේවල් තමයි මම වීඩියෝ එකේ කෙටියෙන් දාන්නේ. දැන් මට අද ඔයාලට ඕනුනේ අරන් ගහේ මල මොන වගේද අල මොන වගේද කොළ මොන වගේද කියලා මේ වීඩියෝ එකෙන් දාන්න. දැන් ඔයාලට මම දෙන්නකෝ මේ හැන්දෑවේ මේ දැන් මල පිපිච්ච ගමම තමයි මේක හැන්දෑ මල ගහ මම මේ ගහේ මල පිපිලා තියෙන දැක්ක ගමන් තමයි ඔයාලට දැන් මේ වීඩියෝ එක ගේන්න ගිනාවේ මේක මං හිතන්නේ දවස් 4-5ක් විතර වෙනවා ඉතින් මල පිපිලා මම තමයි මේ දැන් තමයි දැක්කේ මේක මම අද තමයි දැක්කේ මේකේ මල පිපිලා තියෙනවා මල පිපිලා තියෙන දැකපු ගමන් තමයි මම වීඩියෝ එක ගෙනාවේ මමත් දැකලා නැහැ අරන් ගහේ මල අද තමයි මමත් දැක්කේ ඒක නිසා තමයි මම ඔයාලට ගෙනාවේ ගහේ මල මොන වගේද ගහේ මේ කොළ මොන වගේද අල මොන වගේද කියලා ඔයාලගෙන් ඉල්ලන්නේ මම දාලා තියෙන වීඩියෝ එක හොඳයි නම් ලසිත මයිස් YouTube channel එක subscribe කරලා උදව්වක් දෙන්න කියලා ඔයාලට කියනවා